Hello, ඉතින් කොහොමද අදත් ඔයාලගේ ඩේස් උච්චමයි අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් vlog එකක් කියන්න බෑ අලුත් වීඩියෝ එකක් හරිද ඉතින් අද මොකුත් vlog එකක් නෙමෙයි ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මට පොඩ්ඩක් හිතුණා ඔයගොල්ලන්ට තිබුණ ප්‍රශ්න වලට ඒ කියන්නේ සමහර කට්ටියට තිබුණා මගේ වීඩියෝ quality නැති එකට එක එක දේවල් ඒගොල්ලන් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා ඉතින් ඒ වගේම මම ඇයි මේ YouTube channel එකක් ඒ කියන්නේ මම vlog channel එකක් පටන් ගන්න හේතුව හරිද සමහරට මේ වීඩියෝ එක ඔයගොල්ලෝ මගේ ටෙක්නොලොජි channel එකෙන් ඇවිල්ලා මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මට මේ වීඩියෝ එක කරලා දාන්න හිතුනේ. ඒ වගේම ඔයගොල්ලන්ට මම කියන්න දේවලුත් තියෙනවා. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. right. මෙහෙමයි. ඇත්තටම මම vlog channel එක පටන් ගන්න හේතු ගොඩක් තිබුණා. හරිද? හේතු ගොඩක් කියන්නේ ඒ කියන්නේ ඒකට එක දේවල් පොඩි හේතුවක් තිබ්බා හරිද මම Q&A එකෙන් Q&A වීඩියෝ එකක් දෙන්න අපි හිතන් ඉන්නවා විශේෂ පුද්ගලයෙක් එක්ක 1k වලින් ඒ කියන්නේ 1k වලට මගේ YouTube channel එක 1k reach කරලා පස්සේ ඔයගොල්ලන්ට විශේෂ කෙනෙක් එක්ක මම live එකක් ගන්න හිතන් ඉන්නවා හරිද ඉතින් මේකට ඔයාලා support එක දෙන්න channel එක subscribe කරලා support එක දෙන්න හරිද ඉතින් මෙහෙමයි මම ඇත්තටම YouTube පැත්තට එන එක පැත්තකින් තියලා මම vlog channel එකක් පටන් ගන්න හේතුව තමයි ඇත්තටම මම ඉන්න ගම හරිද ඒකට මම ඉන්නේ සාමාන්‍යයෙන් ටිකක් පිටිසර ගම්මානික එහෙම කිව්වොත් හරි ඉතින් ඒ නිසා මේ මට ඒ කියන්නේ මමත් එහෙමයි අපේ කියන්නේ අපේ අම්මලාගේ අපේ අම්මගේ නැත්නම් මගේ ආච්චිගේ ගම තියෙන්නේ ගමක හරිද ඒක ඇත්තටම මේ ගොඩක් කට්ටිය කැමති village life එක කියන එකට ගොඩක් කට්ටිය කැමති හරිද ඉතින් ඒ නිසා තමයි මට ගොඩක් හිතුනේ මේ මමත් ගමක ඉන්න හින්දා මට වීඩියෝ කරන්න පුළුවන් විදියට වීඩියෝ ගන්න පුළුවන් ටයිම් එකකට මම වීඩියෝස් කරලා දාන්න කන්ටෙන්ට් ක්‍රියේට් කරලා ඔයගොල්ලන්ට දාන්න තමයි හිතුවේ හරිද ඒ නිසා තමයි මට ගොඩක් මම ගමක ඉන්න හින්දා තමයි vlog channel එක පටන් ගන්න හේතු වුණේ සහ මේ කියන්නේ මේ ඒ කියන්නේ ගමක තියෙන ෆීලිං එක ගොඩක් කට්ටියට ගන්න බෑ ටවුන් වල ඉන්න කට්ටියට ඇත්තටම ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කැමති මේ ගම් වල ඒ කියන්නේ දිනදා ජීවිතේ ගම් වල තියෙන දේවල් කොහොමද මොකද්ද කියලා බලන්න කැමති හරිද ඉතින් ඒ හින්දා ඒකත් එක හේතුවක් වුණා vlog channel එක පටන් ගන්න මේ channel එක පටන් ගන්න අරමුණ ඒකයි මගේ tech channel එක ගැන මම වෙන වීඩියෝ එකක් කරන්න ඕගොල්ලන්ට ඒක 1k reach කරලා පස්සේ ඒ කියන්නේ මම වෙනම වීඩියෝ එකක් ඒ කියන්නේ ඒකේ මම සම්පූර්ණයෙන්ම YouTube වලට ආපු විදිහයි ඒ ඔක්කොම ටික මම කියන්න දැන් දැනට මේ කියන්නේ මම දැන් මේ channel එක ඕපන් කරන්න කියන්නේ මේ channel එක හදන්න හේතුව තමයි මේ කියන්නේ හරිද ඒතර මගේ tech channel එක ගැන මම වෙන වීඩියෝ එකක් කරන්න මේ වීඩියෝ එක මේ channel එක පටන් ගන්න හේතුව මොකද්ද සහ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න වලට තමයි මේ කියන්නේ උත්තර දෙන්නේ හරිද දැනට මට ඇවිල්ලා තියෙන කමෙන්ට් වලට හරිද එතකොට මේ මම දැන් මේ vlog channel එක පටන් ගත්තා මම ඔයාලට කලින් කිව්වා වගේ එකක් මම ගම කරන හින්දා හරිද ඉතින් අනිත් එක තමයි මේ මම ගොඩක් කැමතියි يعني මම vlog බලන කීප දෙනෙක් ඉන්න තාරත් කියලා කෙනෙක් ඉන්නවා content creator කෙනෙක් ඔයාලා දන්නවද දන්නේ නැහැ මම ඒ වගේම තිලින් ඉමේජ් කියලා ඒ දෙන්නම මම හිතන්නේ යාළුවෝ වෙන්නදී කියන්නේ මම ගොඩක් ඒගොල්ලෝම vlogs බලනවා හරිද මම කැමතියි කියන්නේ යාළුවෝ vlogs බලලා තමයි මම ගොඩක් vlog channel එකක් කරනවා නම් හොඳයි කියලා සහ විදිහට දෙනෙක් ඉන්න තව content creatorsලා යාළුවගේ videos මම අනිවාර්යයෙන් මිස් කරන්න නැතුව බලනවා මට නම් වශයෙන් කියන්න බෑ content creatorsලා කීප දෙනෙක් ඉන්නවා මම ගොඩක් කැමති යාළුවගේ vlog බලන්න හරිද ඒ වගේම තව මට හිතෙනවා කියන්නේ මගේ මල්ලිගේ ලොකු ආසාවක් තිබ්බා content create කරන්න හරිද ඒ කියන්නේ අපි අතරම පොඩි කාලේ ඉඳන් ඔය කියන්නේ ඔය වගේ දේවල් අපි try කරලා බලනවා හරිද ඒ කියන්නේ මම personally ගත්තොත් එහෙම මම අනිවාර්යෙන් මල්ලිගේ වීඩියෝ බලයි හරිද බලුවත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මචං අපි කැමති පොඩි කාලේ ඉඳන් එක එක දේවල් try කරන්න හරිද ඒ කියන්නේ අපි YouTube videos බලනවා ඇත්තට මේ කාලේ අපි දන්නේ නැහැ කිසිම දෙයක් අපි දන්නේ නැහැ මේ YouTube කියන්නේ මොනවද මේ ඒ දේවල් මම කියන්නේ අපි දන්නේ නැහැ හරිද ඒ කියන්නේ මේ ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ ඉස්සර අපි YouTube එකේ දකින්න දේවල් ඔය ගොඩක් බලන්නේ මාළු වල්න ක්‍රම ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට බලන්නේ හරිද ඔය කතා ඒ කියන්නේ ඔය වගේ දෙයක් තිබ්බා ඊට පස්සේ මේ ළඟදී මම tech channel එක පටන් ගත්තට පස්සේ මම මල්ලිට කිව්වා මල්ලි මෙහෙමයි මම YouTube channel එක කරන් යනවා මේ එතකොට YouTube channel එක කරන් යනවා මචං මට හිතෙනවා vlog channel එකක් වගේ පටන් ගත්තොත් හොඳයි ඒ හින්දා මේ vlog channel එක පටන් ගමුද කියලා ඒ වගේ මල්ලිකට මම කියලා ඊට පස්සේ කොහොම හරි පොඩක් ඊට පස්සේ කිව්වා හරි ඕලක් නැහැ නම් කරමු vlog channel එක කරමු දැන් මේ කියන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසෙත් අපි දෙන්න ඕක ගැන කතා කරා ඉස්සරහට ඕගොල්ලන්ට තව ගොඩක් වීඩියෝස් එන්න තියෙනවා මේ ආදල් වීඩියෝ ටිකක් එයි ගොඩක් කියන්නේ මම වලට ටයිම් පීරියඩ් එකක් කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට අවුරුදු අප්‍රේල් මාසේ
ගොඩක් බොහෝ දුරට අප්‍රේල් මාසේ ඉඳන් පටන් ගනී බ්ලොග් එක දිගට බ්ලොග් ටිකක් පටන් ගනී ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට දාන්න අපි දෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවා මෙහෙම කරමු හරියටම බ්ලොග් ටික වැඩේ ගන්නට ඒ කියන්නේ මම ඉලස් කරලා කොහොම හරි එඩිට් කරලා වීඩියෝ ටික රෙකෝඩ් කරලා පුළුවන් තරම් try එකක් දෙනවා ඒ කියන්නේ අපි දෙන්න කතා කරපු වීඩියෝ එක වැටික් කරගන්න හරිද ඉතින් ඒ නිසා මේ අපේ මල්ලිගේ පොඩි කැමැත්තක් තිබ්බා මේ හරියනම් කරමු කියලා ඊට පස්සේ පොරගෙත් ලොකු මනාවක් තිබුණා මේ බ්ලොග් channel එක පටන් ගමු කියලා ඉතින් බ්ලොග් channel එක පටන් ගන්න ඒකත් මල්ලි ඒ කියන්නේ මල්ලිගේ අපි දෙන්න කතා කරලා ඒ කියන්නේ අපි දෙන්නගේ පොඩි කාලේ ඔය content creation අනම්මනම් ඒ පැත්තට පොඩ්ඩක් කර ඒවත් එක්ක අපි හිටපු ඉඳලා තමයි ඒ කියන්නේ ඒකත් එක හේතුවක් වුණා හරිද? ඒ කියන්නේ අපි මේ ළඟදී කතා වුණා ඔය කලින් වස්තිලා එහෙම ආපු කාලේ අපි ඔය වස්තිලාගේ වීඩියෝ සෑහෙන්න බලනවා හරිද? යාළුවෝ වීඩියෝස් බලනවා ඊට පස්සේ විනි ප්‍රොඩක්ෂන් ඊට පස්සේ ආයි වස්තිලාගේ තමයි අපි ඉස්සරම ඔය වීඩියෝ පටන් ගත්තේ. ඉතින් ඇත්තටම ඒ කාලේ YouTube එක කියන්නේ content creation කියන පැත්තට එනම අලුත් හරිද? ඒ කියන්නේ එච්චර YouTubersලා නැහැ YouTube channel නෑ YouTube එකේ grow වෙන්න පට්ට ලේසි. හරිද? ඒ කියන්නේ මොනවා හරි ආතල්ලයක් දුන්නා නම් අනිවාර්යෙන් ඒක viral යනවා. ඒ කියන්නේ තියෙන්නේ ඒ කියන්නේ බොහොම ටික දෙනයි ෆෝන් එහෙම තිබුණ නෑ ඒ කාලේ වැඩි. ඒ කියන්නේ මේ ෆෝන් තිබුණාට ඔය YouTube එකේ මිනිස්සු වැඩි එහෙම يعني අපි අපේ පොඩි කාලේ මං කියන්නේ පොඩි කාලේ කියන්නේ සාමාන්‍යයෙන් අපි 6 5 6 7 වගේ ඒ වගේ ඇති. එතකොට ඒ කාලේ වගේ ඔච්චර ඕවා ප්‍රසිද්ධ නෑ. හරිද? ඒ කියන්නේ ෆෝන් තියෙන්නේ බොහොම ටික දෙනෙක්ගේ තියෙන කට්ටියට අර කියන්නේ ඒ දාන කන්ටෙන්ට් එහෙමම වයිරල් තමයි. හරිද? කියන්නේ අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් එකක් දැම්මොත් ටග් ගාලා රෑගුඩ දෙම් වලින් මේ ඒක ටග් ගාලා මිනිස්සුන්ට පෙන්නනවා. කියන්නේ කොහොම ටික දෙනා ඉන්නේ ඒ ටික දෙනාත් අර බැලුවට පස්සේ ඉතින් වයිරල්ම තමයි. හරිද? ඒ වගේ ඒ කාලේ ඉතින් අපිට මොකක් හරි ඔය වගේ අයිඩියා එකක් තිබුණා නම් සමහරවිට අපි YouTube එකේ මීට වඩා දැනකට ඇවිල්ලා. හරිද? ඒකත් මම මතක් කරන්න මේ වෙලාවේ මල්ලි අනිවාර්යෙන් මේක දැකි කමෙන්ට් එකක් දාන්න මේ එතකොට ඒකත් එක හේතුවක් වුණා. ඊට පස්සේ තව මම ආස දෙයක් තමයි ඒ කියන්නේ මගේ රියල් ලයිෆ් එක. ඒ කියන්නේ මගේ රියල් ලයිෆ් එක ගත්තට පස්සේ මගේ රියල් ලයිෆ් එකේ ඒ කියන්නේ මම කොයි වගේ කෙනෙක්ද කියලා මම මිනිස්සුන්ට මම ඇවිල්ලා මම ඔන්ලයින් බිස්නස් තමයි මගේ කියන්නේ මගේ ජොබ් එක කියන්නේ මගේ බිස්නස් එක. හරිද? ඔන්ලයින් බිස්නස් තමයි මම කරන්නේ content creation online business graphic designing video editing ඔය වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් මම ඇත්තටම ගොඩක් කාමරයකට කොටු වෙලා ඉන්න එහෙම PC එකක් ළඟ ඉන්න කෙනෙක්. ඒ නිසා මට ඇත්තටම මේ මම මොකක් හරි මගේ ෆ්‍රීඩම් එක එහෙම නැත්තම් මම යන තැන්වල මගේ රියල් ලයිෆ් එකත් එක්ක මට ඒ යන තැන්වල ෆුටේජස් අරන් බ්ලොග් channel එකක් මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියලා හිතන තැන් ගොඩක් තිබ්බා. ඉතින් ඒ කියන්නේ මම ඉඳලා මම කොටු වෙලා ඉඳලා එකපාර මම එළියට යනකොට අර ඒ තියෙන ෆීලිං එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන. ඒ නිසා තමයි ඒකත් එක හේතුවක් වුණා බ්ලොග් channel එක පටන් ගන්න. හරි. ඉතින් ඊට පස්සේ තව දෙයක් තමයි මම ඇත්තටම ආසයි මිනිස්සු කරන්න බැරි يعني මිනිස්සු අපිට කියනවනේ ඔබට ඔය දේ කරන්න බෑ ඕකෙන් ගේමක් ගහන්න බෑ ඕවෙන් ගේමක් ගහන්න බෑ කියලා. ඉතින් මටත් පර්සනලි මටත් එහෙම අත්දැකීම් තියෙනවා. හරිද? මටත් එහෙම කියපු කට්ටිය ඉන්නවා මේ වීඩියෝ එකත් බලයි. thank you එහෙම කිව්වට මේ තේරෙයි සමහරවිට මොකක්ද කියන්නේ කියලා. මේ එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? ඒක මම සම්පූර්ණ ස්ටෝරි එක කියන්නම් කිව්වන්නේ ඒකින් වගේ කියන්නම්. ඇයි YouTube පටන් ගන්න හේතුව ඇයි මේ YouTube වගේ සෝෂල් මීඩියා එකකට ඇවිල්ලා මූණ පෙන්නලා මෙහෙම වීඩියෝ කරන්න හේතුව ඇයි කියලා මම ඒක ඔක්කොම පස්සේ කියන්නම්. හරිද? කිව්වන්නේ එක මේකින් ගොඩක් වෙලාවට vlog channel එකෙන්ම තමයි වැටෙන්නේ. හරිද? ඒ කියන්නේ මම කියන්නම්. ඉතින් විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. ඔයා මේ වීඩියෝ බලනවා නම් thank you. අතරම thank you. එහෙම කිව්වද? හරිද? මේ එහෙම කිව්ව හැමෝටම වගේ thank you. හරිද? කවදා හරි දවසක මේ රෙකෝඩින් කියන්නේ මේ වීඩියෝ එක ආයි මම කියන්නේ මම කවදාවත් මේ මොන වීඩියෝ එක මම channel එකෙන් අයින් කරත් මේ වීඩියෝ එක අයින් කරන්නේ නැහැ මම channel එකෙන්. ඒක හේතු තියෙනවා. මේ ඉතින් ඒකට හේතු තියෙනවා. ඒ හේතු මොනවද කියලාත් මම කිව්වන්නේ එකෙන් කියන්න. මේ ඒ නිසා මේ වීඩියෝ එක අයින් වෙන්නේ නැහැ YouTube එකෙන් මොන දේ වුණත් මේ වීඩියෝ එක අයින් වෙන්නේ නැහැ. හරිද? කවදා හරි දවසක මේ කාලේ මට බලද්දී මොටිවේෂන් එකක් එන විදිහට තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඒකත් එක හේතුවක්. අනිවාර්යෙන්ම يعني මේක මට මොටිවේෂන් එකක් වෙන හින්දා තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා මට දාන්න ඉතින් channel එකට. ඇත්තටම මේක බෝරින් වගේ හිතනවා ඔයාලට දැන්වත් ස්කිප් කරලා යන්න පුළුවන්. මොකද මේ මම මේ දෙන්න මගේ රියල් ලයිෆ් එක නිසා. හරිද? මේ ඉතින් ඊට පස්සේ يعني කිව්වා يعني මිනිස්සු ඉන්නවා යාලා කිව්වා ওই දේවල් වලින් ඔහොම ගේමක් ගහන්න බෑ මගේ දුර්වලතා ඒ වගේ දේවල් කිව්වා. ඉතින් දැන් වීඩියෝ රෙකෝඩ් කරලා මම දානවා.
මම හොඳටම දන්නවා ඇත්තටම මගේ පාත් එක මම යන පාර හරි මගේ පාත් එක හරි කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා මම මෙහෙම කන්ටිනියු කරනවා මේක. තව අවුරුදු 2-3කින් අපි බලමු ඉතින්නේ. හරිද? මට ඉතින් ඒක ඔයාලා සප්පයක් දෙන්න ඒ කට්ටියට මට ඒක ඔප්පු කරන්න. හරිද? හරි. ඉතින් මේ රියල් ලයිෆ් හරි රියල් ලයිෆ් එකෙන් කියන්නේ අරගෙන ඉතින් ඒකත් ඔයවත් ඒ කියන්නේ ඔය ඔවත් ඔය කියන්නේ ඒවා තමයි ලොකෝටම හේතු වුනේ. හරිද? ඒවා මම YouTube පටන් ගන්න හේතුව අනම්මනම් ඒවා මම ඒ ටෙක් channel එකේ මම කියන්නම් ටෙක් channel එකේ Q&A එකේ මම ඒක කියනවා. හරිද? ටෙක් channel එක subscribe කරන්න ඒක මම කියනවා මේ Q&A එකේදී. දැන් ගොඩක් channel එක ළඟයි 1K වලට 1K ආපු ගමන් live එකක් ඇවිල්ලා මේ අනිවාර්යෙන්ම ටෙක් channel එකේ YouTube පටන් ගන්න හේතුව ඒවා ටික මම කියන්නම්. හරිද? එතකොට මම ආසයි කවදාද දවසක කියන්නේ මම ලයිෆ් එකේ පාර්ට්නර් කෙනෙක් ඉන්නකොට මම කියන මට තිබුණ ඩ්‍රීම් එකක් තමයි කවදාද දවසක මම කියන මගේ පාර්ට්නර් එක්ක මට යන්න කියන මට යන්න හිතන හැමතැනම යනවා. හරිද? කියන්නේ ලංකාවේ වටේ ලෝකෙ වටේ එහෙම යන ට්‍රැවල් මම ට්‍රැවල් කරන්න ගොඩක් ආසයි. ඉතින් මගේ පාර්ට්නර්ත් එක්ක මම එහෙම ට්‍රැවල් කරන්න ගොඩක් කැමතියි. ඉතින් මේ ඒ කියන්නේ මම ආස කෙනත් එක්ක මම කැමති කෙනත් එක්ක ට්‍රැවල් කරන්න මම ගොඩක් කැමතියි. හරිද? ඉතින් ඒ වගේ ඒ කියන්නේ ඒ කාලෙක මෙහෙම channel එකක් හදලා දඩස් ගාලා වීඩියෝ ටික අතාරිනවට වඩා මම පොඩ්ඩ මගේ ලයිෆ් එක පොඩ්ඩ ඉස්සරහට කොහොමද චේන්ජ් වෙන්නේ ඒ දේවල් තමයි මගේ YouTube මේ vlog channel එකේ වැටෙන්නේ. හරිද? එන මගේ ලයිෆ් එකේ රියල් ලයිෆ් එකේ මගේ දේවල් තමයි ඔයගොල්ලන්ට බලන්න හම්බෙන්නේ. හරිද? මම දැන් ඉන්නේ කොහොමද ඊට පස්සේ ඉස්සරහට මම දවසින් දවස කොහොම මට කියන මම කියන පුද්ගලයා කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි මේ YouTube channel එකේ යන්නේ. හරිද? ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම මේ ඔයා මේ මම මේ කියන දේ ඔයාලට තේරෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන්ම මේ දවසක මේ මම මේ කිව්වා කියලා YouTube එකේ තියෙයි. හරිද? right. ඉතින් මේ ඔය ටික තමයි ඉතින් YouTube channel එක මේ vlog channel එක පටන් ගන්න හේතුව. සහ තව ඔයගොල්ලන්ගේ පොඩි ප්‍රශ්න වගේක් තිබුණා. මගේ වීඩියෝ quality නෑ කියන එක. හරි මම ඒක පිළිගන්නවා. මගේ වීඩියෝ quality නෑ තමයි. හරිද? වීඩියෝ quality නැති වෙන්න හේතුව මම මේ record කරන්නේ Samsung Galaxy A31 කියන ෆෝන් එකකින් record කරන්නේ. selfie cam එකෙන් record කරන්නේ. අතන මේකේ selfie cam එකත් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ. දැනටත් මේ වීඩියෝ එකේ කලර් එහෙම අවුල් ගිහිල්ලා ඇති. මම ඒක edit එකෙන් හදලා ගොඩක් වෙලාවට කලර්ස් එහෙම අවුල් ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට ඒක ඇත්තටම ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. හරිද? මොකද මගේ ළඟ තියෙන දේවල් වලින් තමයි මට record කරන්න වෙන්නේ. හරිද? ඉතින් මේ ඒ හින්දා මම ඉස්සරහට අනිවාර්යයෙන්ම quality එක හදාගන්න බලන්න. ඉතින් මට ඇත්තටම මගේ වෙන income එකකින් මට මේවා buy කරලා මට camera accessories අරගෙන එහෙම කරන්න තරම් මම ඒ තත්ත්වයට ඇත්තටම ඇවිල්ලා නැහැ. හරිද? ඒක මම කියන්න ඕනේ මෙතනදී. ඒ තත්ත්වයට මම ඇවිල්ලා නැහැ. මට video quality එකට කියන්නේ high quality මේ HD 4K දෙන්න තරම් ඇත්තටම එහෙමවත් කමක් නැහැ. මේ ෆෝන් එකෙන් තමයි record කරන්නේ. ගොඩක් වෙලාවට selfie cam එකෙන් සහ back cam එකෙන් ගොඩක් වෙලාවට ඕවගෙන් තමයි footages ගන්න. හරිද? ඒවා තමයි පුළුවන් තරම් Premiere Pro එකට දාලා හිරවි මේ machine එකේ edit කර දාන්නේ. හරිද? පාවිච්චි කරන්නේ i7 gen machine එක PC එකක්. හරිද? මේකෙන් තමයි edit කරන්නේ. හරිද? එතකොට මේකෙත් Premiere Pro පාවිච්චි කරද්දී එක කියන්නේ ගොඩක් features මට access කරන්න බෑ. lag වෙනවා, slow වෙනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරිද? එතකොට ඒ හැම ප්‍රශ්නයක් මැදින්ම තමයි ඕගොල්ලෝන්ට content ටිකක් මෙහෙම upload කරන්න. හරිද? ඉතින් ඕගොල්ලෝගේ වගේම තමයි මාව තනකට අරන් ඇවිල්ලා මේ වගේ channel එකකින් income එකක් generate වෙන තත්ත්වයට අරන් ඇවිල්ලා මාව තියෙන එක. හරිද? අනිවාර්යෙන්ම එතකොට මට පුළුවන් මගේ පැත්තෙන් අප්ග්‍රේඩ් වෙලා ඔයගොල්ලන්ට හොඳ quality videos හදන්න. හරිද? right. ඉතින් ඒක මම පොඩි මතක් කිරීමක් කරේ. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි thumbnail. හරිද? thumbnail වල ගැටලු උනේ මෙන්න මේකයි. හරිද? thumbnail වල ගැටලු උනේ මම ගොඩක් වෙලාවට වීඩියෝ shoot කරන්නේ ඉරිදා. හරිද? ඉරිදා තමයි මම free ගොඩක් වෙලාවට මම free වෙන්නේ ඉරිදා. හරිද? කියන්නේ දවස් ටිකේ සතිය දවස්වල මම වැඩ කරලා මම ගොඩක් වෙලාවට free වෙන්නේ ඉරිදා. හරිද? එතකොට මට සාමාන්‍යයෙන් thumbnail එකක් හදන්න ඔයගොල්ලෝ මගේ technology channel එකේ බලනවා නම් මට thumbnail එකක් හදන්න ඇත්තටම මේ thumbnail එක හදන්න පොඩ්ඩක් වෙලා වල මම technology channel එකේ supreme thumbnail දෙනවා. හරිද? ඒතර මම තීරණය කරා මේ අපේ blog channel එකට මට quality making phone එකකින් මට quality images අරගෙන දාන්න බෑනේ. එතකොට ඒකෙන් ඉඳන් මම කල්පනා කරා AI වලින් thumbnail ටික හදන්න. හරිද? AI වලින් අර thumbnail ටික හදන්න. දැනට يعني ඉස්සරහට ඒක change වෙයිද නැද්ද දන්නේ නැහැ, වෙනස් වෙයිද නැද්ද දන්නේ නැහැ.
දැනට thumbnail ටික AI වලින් වෙනස් කරගෙන යන්න AI වලින් හදලා AI වලින් ජෙනරේට් කරලා thumbnail ටික දාන්න මම තීරණය කරා. මොකද මට quality photos ගන්න විදිහක් නැහැ. හරිද? එතකොට thumbnail එකට ගොඩක් يعني vlog channel බලන ගොඩක් කට්ටිය ඉන්නවා නම් ඔයාලා බලන්න vlog channel වල ලංකාවේ vlog channel වල thumbnail ලොකුවට වැඩ දාලා නැහැ. thumbnail වලින් ලොකුවට වැඩ දාලා නැහැ. එයාලගේම වීඩියෝ එක footage එකක් අරගෙන තමයි එහෙම නැත්නම් එයාලා normal thumbnail එකක් අරන් තමයි normal Photoshop වල තියෙන normal text effect එකක් දාලා තමයි ඒගොල්ලෝ thumbnail හදන්නේ. හරිද? vlog channel වලට හයි නිකන් අර වැඩ දාලා thumbnail හදන කට්ටිය ඇති. මම කියන්නේ මම දැක්ක vlog channel වල ඒක කතා වල කියයි සමහරට හොම්බොය නම් vlog බලලා නැහැ මෙහෙමයි කිය. හරි. මම follow කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ vlog කරන විදිහත් එක්ක ඒගොල්ලෝ වටේ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මම ඒගොල්ලෝ follow කරනවා. හරිද? ඒකට ඒ වගේ කට්ටියගේ මේ thumbnail ගත්තට පස්සේ ඒගොල්ලෝගේ thumbnail එක හොඳ quality එකට තිබිලා text නිකන් text effect එකක් දාලා නිකන් text එකක් විතරයි දාලා තියන්නේ යාලගේ. ගොඩක් වෙලාවට text එකකුත් නැති තරම්. හරිද? නිකන් ෆොටෝ එකක් විතරයි දාලා තියෙන්නේ. එතකොට මම කල්පනා කරපු දෙයක් තමයි ඕක. හරිද? එතකොට මට ගොඩක් ඕන වුණා වීඩියෝ එකේම කොටස් අරගෙන එහෙම නැත්නම් ෆොටෝ එකක් අරගෙන කොටස් අරගෙන thumbnail එකට දාන්න. හරිද? ඔක්කොම කතාව ඒක. thumbnail එකට දාන්න හිතුණා. ඉතින් ඒ හින්දා තමයි මම ওই විදිහට thumbnail දැම්මේ. මම හිතනවා මගේ අර දෙවෙනි වීඩියෝ එකේ thumbnail එක අවුල් ඇති කොහොමද? يعني ඒක හදිස්සියේ මම දාපු වීඩියෝ එකක් ඉඳලා. ඒ පළවෙනි වීඩියෝ එකේ නම් මම හිතන්නේ අවුලක් ඇති කියලා. හරිද? يعني ඒ thumbnail එක වීඩියෝ එකට මැච් වෙනවා. හරිද? අවුලක් නැහැ. හැබැයි මේ සමහර දේවල් මිනිස්සුන්ට තේරුම් කරන්න අපිට ලොකු උත්සාහයක් ගන්න වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න මම කුකින් vlog එකක් කරනවා කියලා. එතකොට ඒ කුකින් vlog එකේ සිටුේෂන් එක ඔයගොල්ලන්ට පෙන්වන්න තරම් මට එච්චර කැමරා ඇක්සසරිස් නැහැ. එච්චර වැඩ කැල්ලක් දාලා ෆොටෝ එකක් අරන් අර ඉමේජ් එකක් يعني මිනිස්සෙක්ට දෙයක් ඉමේජ් එකක් දැක්කම තේරුම් ගන්න පුළුවන් තරම් quality එකට ෆොටෝ එකක් ගන්න මගේ කැම් එක quality නැහැ. හරිද? ඒ හින්දා මම තීරණය කළා මම වීඩියෝ එකේ තියෙන ඉන්ක්ලූඩ් වෙන දේවල් AI වලට කියලා මගේ يعني රියල් අපි ඉමේජස් දීලා AI එකට දීලා AI වලින් thumbnail එක ජෙනරේට් කරගන්න. ඔන්න ඔය සිටුේෂන් එකේ තමයි දැන් මම ඉන්නේ. හරිද? හරි. ඉතින් ඒ නිසා මේ ගොඩක් වෙලාවට මම AI වලින් එඩිට් කරලා ඒක ලොකුවට AI කියලා ලොකුවට AI මේවා යූස් කරලා එහෙම නෙමෙයි. රියල්ස්ටික් විදියට AI වරගෙන වැඩක් කරන්නම්. ඒ කියන්නේ ඒක thumbnail එක හදන්න ඕගොල්ලෝ ඒක කලබල වෙන්න එපා. thumbnail එක ගැන channel එක subscribe කරලා ඉන්න. thumbnail එක ඒතකොට subscribe කරලා ඉතිවාල thumbnail එක මොකක් වුණත් වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. හරි. ඉතින් ওই thumbnail එක සහ වීඩියෝ එක ගැන මට කියන්න තියෙන ඔය දෙක තමයි. එකක් මගේ අර කලින් කිව්වා වගේ මගේ ෆෝන් එක quality නෑ. ඕගොල්ලන්ට වීඩියෝස් රෙකෝඩ් කරන්න සුපිරි high quality දෙන්න තරම් ෆෝන් එකේ වීඩියෝස් එච්චර quality නෑ. සහ thumbnail එක එක කාලට එක විදිහට මම දාලා බලන්න. ඕගොල්ලන්ට සෙට් වෙන විදිය කියන්න. ඒ විදිහට මම thumbnail දෙන්න. හරි. ඉතින් එහෙනම් වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරන්නම්. ඉතින් සමාව වෙන්න ඕනේ පයිලා වගේ තේරෙන්නේ නැති කට්ටියට. කමන්නේ මේ මට මේක විශේෂ පුද්ගලයන්ට පේන්න ගොඩක් වෙලාවට මම මේක රෙකෝඩ් කරන්නේ මේක බලන්නම ඕනේ දකින්න ඕනේ පිරිසක් ඉන්නවා. ඒ කට්ටියට පේන්න තමයි මම මේක රෙකෝඩ් කරලා දාන්නේ YouTube එකට. ඉතින් එහෙනම් මේ thank you වීඩියෝ එක බලුවට. ඔයගොල්ලන්ට ඉතින් මට කියන්න තියෙන දේවල් වීඩියෝ එක ගැන දැක්ක දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ට මගේ channel එක සෙට් වෙනවා නම් කලින් vlog දාලා තියෙනවා ඒවත් බලලා සෙට් වෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අලුත් vlog එකකින් අපි හම්බෙමු. ගොඩක් වැඩ ටිකක් තියෙනවා කරන්න ඉස්සරහට අපි හිතන් ඉන්නවා. මම දන්නේ කවද දාන්න පුළුවන් මේ වීඩියෝස් කියලා. හැබැයි පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ට වීඩියෝස් දාන්න බලන්න. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්නම්. එහෙනම් අපි ඊළඟ vlog එකකින් ඉක්මනට හම්බෙමු. වීඩියෝ එක බලපු හැමෝටම thank you very much. Daive saradang koda yanada verama base palai mayaka was dos duru wenra mulada epa salli agada tamat bindu one ba